සුබ දවසක් කියලා සියලුම දෙනා ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් බිනරි එම්බරි දඹාන මගේ YouTube නාලිකාවට. ඉතින් අද මම ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ බිනරිගේ ෂොප් එකේ බිනරි මොනවද කරන්න කියලා. මේ තියෙන්නේ මම රෙදි කපන මේසේ. මේ දැන් ඔයගොල්ලන්ට පේන්නේ මම මේ විදිහට මහන සෝදානම් කරගත රෙදි කොටස් කීපයක් අමු රෙද්දකින් තමයි මම මේක කපාගෙන තියෙන්නේ. ඒ වගේම මේ තියෙන්නේ තවත් කොන්සෙප්ට් එකක් සඳහා මම අරගෙන ආපු රෙදි කොටස් කීපයක්. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නනවා මෙන්න මේ වගේ නිර්මාණයක්. මේක මම සෙටින් වලින් තමයි සකස් කරගෙන තියෙන්නේ. ඒක මම මේ බ්ලොග් එකේ මෙන්න මේ විදිහට සවි කරගත්තා. ඉතින් මේ බ්ලොග් එක මහන්න ඔයගොල්ලන්ට ආසාවක් කැමැත්තක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා තියන්න. ඉතින් මේ බ්ලොග් ටික මම මේ විදිහට මාලා නිම කරගෙන තියෙනවා. මේ විදිහට මහලා නිම කරපු ඇඳුම් අපි මෙන්න මේ විදිහට පැක් කර ගන්නවා. වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මේ තියෙන බ්ලොග් එකක් මේකෙත් වැඩ නිම කරමින් තමයි ඉන්නේ. ඉතින් මේ විදිහට ඉවර කරගත්ත ඇඳුම් අපි මේ විදිහට පස්සල් හදා ගන්නවා. මේ තියෙන මම ඕවර්ලොක් මැෂින් එක. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් මේ දකින්නේ මගේ බටන් හෝල් මැෂින් එක. ඉතින් මේ වගේ පුංචි ස්වයං රැකියාවක් ඔයා කරනවා නම් ඔයාට පුළුවන් මේ වගේ මැෂින් ලබා ගන්න. නෝමල් මැෂින් එක, බටන් හෝල් මැෂින් එක, ඕවර්ලොක් මැෂින් එක තිබුණොත් අපිට පුළුවන් අපේ ඇඳුම ඉතාමත් ලස්සනට අවසන් කරන්න. එතකොට මම මෙන්න මේ රිබන් එම්බ්‍රොයිඩරි කලාව කරලා තියෙන මගේ YouTube නාලිකාවේ ඉතා විශාල පාඩම් ප්‍රමාණයක්. ඔයගොල්ලන්ට පුළුවන් ඒක සර්ච් කරලා බැලුවොත් මුලින් ඉඳන්ම මේක ඉගෙන ගන්න. ඉතින් මේක ඔයගොල්ලොන්ගේ අනාගතය වෙනුවෙන් ගොඩක්ම ප්‍රයෝජනවත් වේවි. ඉතින් එදා වගේම වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. සුබ දවසක්. ගිහින් එන්න.